වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න. 7 පේපර එක ලියද්දි ඒ වෙලාවේදී කළමනාකරණය කරන ඕන ආකාරය පොද වෙලා බැලස් කිරීම ටයිම් මැනේජ්මන්ට් කියන එක මාර වටිනවා. ඒක ඔයාලට MCQ එකේදී තේරෙන්නේ නැති ඕන පේපර් එකකදී ටයිම් මැනේජ්මන්ට් කියන එක මාර වටිනවා. එතකොට පළවෙනි වැදගත් කාරණා තමයි අපි මේ වෙලාව කළමනාකරණය කර ගැනීම ගැන කතා කරනවා. ඊට පස්සේ හරියට ප්‍රශ්න තෝරා ගැනීම ගැන කතා කරනවා. මොකද හරියට ප්‍රශ්න තෝරා ගැනීම කියන එක අර වගේම වැදගත් දෙයක්. මොකද ප්‍රශ්න තෝරා ගැනීම වැරදුනොත් Tamanට එන්න තියෙන ලකුණු වලින් සෑහෙන ගණක් අඩු වෙනවා. ඒ වගේම හරියටම ප්‍රශ්න තෝරාගත්තොත් Taman හිතන් ඉන්නටත් වඩා හොඳ ලකුණක් එනවා. ඒ නිසා ඔය කියන කාරණා ගැන කතා කරන තමයි මෙහෙම වොයිස් නෝට් එකක් දාන්නේ. මේක පොඩ්ඩක් හරියටම අහන්න සහ හොඳින් මේ කියන දේවල් ඔලුවට දාගෙන විභාගයට ගිහිල්ලා ඒ විදිහටම කරන්න ඒක ගොඩක්ම සාර්ථක විදිහක් තමයි මම කියන්නේ. හරි. පළවෙනි කාරණාව තමයි අපිට ෆිසික්ස් පේපර් එකට පැය 3ක්නේ හම්බෙන්නේ. අපි ගමුකෝ පැය 3යි කියන එක. ඒතර පැය 3 කියන ඉලක්කමෙන් අපි කලින්ම දැන් සාමාන්‍යයෙන් ඕන් ළමෙක් මුලින් ලියන්නේ ස්ට්‍රක්චර්ඩ් එක ඊට පස්සේ එසේ එක. ඒතර සාමාන්‍ය පිළිවෙල තමයි ස්ට්‍රක්චර්ඩ් එක ලියලා ඉවර කරලා ඊට පස්සේ එසේ එකට යනවා. ඒක චුට්ටක් වෙනසක් කරලා මෙන්න මේ විදිහට මුලින්ම අපි සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර්ඩ් දැන් අපි ඔය පැය 3න් පැයක් ස්ට්‍රක්චර්ඩ් එකට පැය 2ක් එසේ එකට කියලා වගේ අපි තියාගන්න සාමාන්‍යයෙන්. එතකොට මේ විදිහට ගියොත් ඊටාම වටිනවා. හරි මුලින්ම අපි ස්ට්‍රක්චර්ඩ් එක ගන්නවා. ස්ට්‍රක්චර්ඩ් අරගෙන විනාඩි 40ක් විතර ඇතුළත ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රශ්න 4 පුළුවන් තරම් ලියනවා. ඒ කියන්නේ ඔයා මැද්දෙන් කොටස් මිස් වෙන්න පුළුවන්. දන්නේ නැති දේවල් තියෙන්න පුළුවන්. එකපාර හිතෙන්නේ නැති කාරණා තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්න 4 හැකි උපරිමයක් සාර්ථකව ලිවීම තමයි පළවෙනි විනාඩි 40 ටාගට් එක. පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ගත්තා පුළුවන් ඒවා ලියන්න ගියා. බැරි ඒවා තියෙයි සමහරට ඒවා හිස්තැන් ඉතුරු කරන්න ගියා. ඊට දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගත්තා එහෙම ලියන්න ගියා. හිස්තැන් ඉතුරු කරන්න වෙයි සමහර විට ඒ දෙරෙන්නේ නැති ඒවා තියෙයි. මෙහෙම ගිහින් කොහමද විනාඩි 40ක් වගේ ඇතුළත ස්ට්‍රක්චර්ඩ් එක අනිවාර්යයෙන්ම ඉවර කරන්න මතක තියාගන්න. මොකද ගොඩක් ළමයි A level paper එකෙන් පස්සේ ඇවිල්ලා කියන කාරණාවක් තමයි ටයිම් මැනේජ්මන්ට් කරගන්න අවුල් වෙච්ච ළමයි මැනේජ් කරගන්න බැරි වෙච්ච ළමයි කියන කාරණාවක් තමයි ස්ට්‍රක්චර්ඩ් එකට පැයකමාරක් ගියාස. ඒ කියන්නේ මුලින් අරගෙන පැයකමාරක් විතරම ස්ට්‍රක්චර්ඩ් එක ලියලා හිටියා. ස්ට්‍රක්චර්ඩ් ලියලා ඉවරලා එසේකට මාරු වෙන්න බලද්දි පැයකමාරක් විතර ගිහිල්ලා කියලා කියනවා නෑ. ඒක හොඳටම හිතලා කරන්න ඕන වැඩක්. ඔයා මුල් විනාඩි 40 අරගෙන ඒ මුල් විනාඩි 40ේදී ඔයා පුළුවන් ඉක්මනින් අඩුපාඩු තිබ්බට කමන්නේ හිස්තැන් තිබ්බට කමන්නේ ස්ට්‍රක්චර්ඩ් 4 කම්ප්ලීට් කරන්න ඕනේ. කියන්නේ පළවෙනි එකේ පුළුවන් තරම් දෙවෙනි එකේ පුළුවන් තරම් තුන්වෙනි එකේ පුළුවන් තරම් හතරවෙනි එකේ පුළුවන් තරම්. හරිද? එහෙම ඉවර කළා විනාඩි 40කින් ඔයාට ටක් ගාලා පයින්නවා එසේ එකට. ඒතකොට ස්ට්‍රක්චර්ඩ් එකේ පොඩි අඩුපාඩු ටිකක් තියෙන එක හරි. එසේ එකට යනවා. එසේ එකට ගිහිල්ලා ඔයා සුදුසුම ප්‍රශ්න 4ක් තෝරගෙන ලියන්නයි ඕනේ. ඒතර සුදුසුම් ප්‍රශ්න 4ක් තෝරා ගැනීම ගැන මම කියන්නම්. ප්‍රශ්න සාමාන්‍ය A level paper එකේ ප්‍රශ්න සමහර ඒවා අමාරුයි සමහර ඒවා ලේසි. ඒ කියන්නේ අර පැහැදිලිව මේ වෙනස පේනවා. සමහර ඒවා හරි ලේසි සමහර ඒවා හරි අමාරුයි. ඒතර ඒක හරියට මේ ලේසි අමාරු ප්‍රශ්න තෝරගන්න නම් ඔයාලා ප්‍රශ්නය දල වශයෙන් කියෝ ගන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඔය ප්‍රශ්නයක් තෝරගන්නවා කියලා ගත්තහම ඒ ප්‍රශ්නේ ඔයා හොඳට කියෝලා ඡේදෙ මොනවද තියෙන්නේ රූපේ මොනවද තියෙන්නේ අවබෝධ කරගෙන ඊට පස්සේ රෝම ඉලක්කමට ප්‍රශ්න කියෝලා අවබෝධ කරගන්න ඕනේ නැහැ ප්‍රශ්නයක් කරනවද නැද්ද කියලා තීරණය කර ගැනීම සඳහා. ඔයා නිකන් උඩින් බලන් යනවා. ඔයාට වැඩියම සෙට් වෙන ප්‍රශ්න මොනවද? ඔයාලට හුරු පුරුදු ප්‍රශ්න මොනවා හරි තියෙනවද? එහෙම නැති වෙන්න පුළුවන්. ඒ රූප ඡේද එකක්වත් හුරු පුරුදු නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. ඒක තමයි. නමුත් කියවුවාම සාමාන්‍යයෙන් මේක නිකන් කරන්න කියනවා වගේ දෙයක් ගැන පොඩි අදහසක් තියෙනවා. මේ වගේ දෙයක් කරගන්න බැරි වෙන එකක් නැහැ කියලා හිතන ප්‍රශ්න 4 වා දල වශයෙන් තෝරගන්න ඕනේ මුලින්ම. තෝරගෙන ඒකෙනුත් දැන් මං කිව්ව නැවතත් මුළු ප්‍රශ්නෙම කියෝ ඉන්නේ නැහැ. ඡේද කියවලා ඒක තීරුම් අරගෙන ඊට පස්සේ රෝම ඉලක්කම් ඔක්කොම මොනවද කියලා හරියට බලන්න යන්නේ නැහැ. දල වශයෙන් රෆ්ලි බලනවා මොකද තෝරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒකෙන් ඔයාට ලේසිම ප්‍රශ්නේ ගන්නවා. ඉතාලම ලේසිම ප්‍රශ්නේ ඔයාට එතන හිතන විදිහට ඒ හතරෙන් ඔයාට ලැඩිපුරම ලකුණක් ගන්න පුළුවන් ප්‍රශ්නේ අරගෙන ඒක ඔයා මුලින්ම ලියන්න ඕනේ. මුලින්ම ලේසිම ප්‍රශ්නේ ලියලා ඒක අපිට ලියාගෙන නැති සමහරට මැද රෝම ඉලක්කම් කීපයක් ලියන්න පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොමද අපිට ලකුණු ඕනේ. ඉතින් රෝම ඉලක්කම් කීයක් හරි ලියලා කොහොමද ලේසිම ප්‍රශ්න ලියනවා. ඊට පස්සේ දෙවෙනියට ටික අමාරු වෙන පිළිවෙලට ප්‍රශ්න ලියනවා. මුලින්ම ලේසිම එක දෙවෙනියට ඊළඟට වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් කියලා හිතන එක තුන්වෙනියට ඊළඟ ලකුණු පුරන් ගන්න එක හතරවෙනියට ඔයාට තේරෙන විදිහට අමාරුම ප්‍රශ්න හොලියා යනවා. ඒකත් සමහරට ඒ ස්ට්‍රක්චර්ඩ් කෙනෙකුසේ 4 වා ලියද්දි සමහර කොටස් වලට වෙලාව කියන්නේ සමහර කොටස් වලට වා දන්නේ නැහැ උත්තර දන්නේ නැහැ. එහෙම ඒවා තියෙන පුළුවන්. සාමාන්‍යයෙන්. කොහොම හරි අපිට ප්‍රශ්නය තුළින් උපරිම ලකුණක් එකතු කරගන්න අපි බලන්න ඕනේ. හැම රෝම ඉලක්කමද ලියනවාද කියන එකට වඩා කොහොමත් සමහර රෝම ඉලක්කම් ලියන්න අමාරුයිනේ. ඇවරේජ් මට්ටමේ ළමයට. එතකොට ඒවා මිස් කරලා ගිහිල්ලා හතරම පුළුවන් විදිහකට ලියනවා. ඒතර ඔය හතරම පුළුවන් විදිහකට ලිවීම අපි සාමාන්‍යයෙන් පැය 1 විනාඩි 45ක් විතර වගේ වෙද්දි කරගන්න ඕනේ ප්‍රශ්න 4ක් ලියන්න බලාපොරොත්තු වෙන ළමයෙක්ට. නමුත් මං හොඳ එකක් බලාපොරොත්තු වෙන ළමයිට මං කියනවා කොයි එකටත් වැඩිපුර ප්‍රශ්නයක් ලියලා තියන්න කියලා. කියන්නේ එසේ 5ක් එසේ 5ක්වත් ලියන්න පුළුවන් නම් ඊටාම හොඳයි
සාමාන්‍යයෙන් ඒකක් බලාපොරොත්තු වෙන ළමයෙක් නම් මොකද ඒක වැඩි ආරක්ෂිතයි. නමුත් මේ වොයිස් නෝට් එකේ කියන්නේ ඇවරේජ් මට්ටමේ ළමයෙක් ප්‍රශ්න 4ක් ලිවීම සම්බන්ධව. එතකොට ප්‍රශ්න 4ක් සාමාන්‍ය පැයක විනාඩි 40ක් වගේ ඇතුළත අපි ලියා ගන්නවා. එතකොට මේ එහෙම ලියලා එතකොට දැන් අපිට මුලින්ම විනාඩි 40ක් ගියා. දැන් මෙතන පැයක විනාඩි 40ක් ගියා. ඊට පස්සේ ආයෙසරයක් අපි ස්ට්‍රක්චර් එකට මාරු වෙනවා. ස්ට්‍රක්චර් එක මාරු වෙලා තව විනාඩි 20ක් විතර අරගෙන අපි ලියනවා ස්ට්‍රක්චර් එකේ අර කලින් මුලින් අමතක වෙච්ච මුලින් අපිට හිතිච්ච නැති කාරණා ඔන්න දැන් හිතෙන්න පටන් අරන් තියෙන්නේ මොලේට. එහෙම තමයි මොලේ වැඩ කරන්නේ. ඒතර පුළුවන් තරමක් අඩුපාඩු සම්පූර්ණ කරනවා. විනාඩි 20ක් කියන්නේ 10ක් 15ක් කරගෙන පුළුවන් තරම් අඩුපාඩු සම්පූර්ණ කරනවා. ඊට පස්සේ තවත් විනාඩි 20ක් විතර ඉතුරුයි. ගාන හදලා බලන්න තවත් විනාඩි 20ක් විතර ඉතුරුයි. අන්න ඒ විනාඩි 20 දී ආයෙසරයක් එසේකට ගිහිල්ලා අර එසේකේ අඩුපාඩු තිබිච්ච තැන් ගන්න ඔයාලට පුළුවන්. ඒ අඩුපාඩු තිබිච්ච තැන් සම්පූර්ණ කරමින් පුළුවන් විදිහට එසේක තව ටික පර්ෆෙක්ට් කරගන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් තවත් ප්‍රශ්නයකට තියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඊළඟ ප්‍රශ්නෙත් සාමාන්‍යයෙන් ඔයාලට ටිකක් කරලා ලියා ගන්න පුළුවන් නම් පස්වෙනි ප්‍රශ්නේ විදිහට ඒකත් මොකද වැඩිම ලකුණු තියෙන හතර තමයි ලකුණු දෙන්නේ. තව ප්‍රශ්නයක් තියන්න පුළුවන් නම් ඊටාම ආරක්ෂිතයි. මොකද එතකොට අපිට යම් ප්‍රශ්නයක සුළු කිරීමක් වැරදුනත් ඒකෙන් අකුණු අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි තවත් ප්‍රශ්නයක් ලියලා තියෙන්නේ. එතකොට අපිට අර සිදුවෙච්ච වැරද්ද එතනින් කව වෙලා යනවා. හරිද? ඊට ඔය විදිහට තමයි ලියන්න ඕනේ. ඒතර ඇවරේජ් මට්ටමේ නම් මේක ගත්තොත් එහෙම මොකද්ද සරල ප්ලෑන් එක? කලින්ම විනාඩි 40ක් ගත්තා. ඒ විනාඩි 40න් ස්ට්‍රක්චර්ඩ් එක උඩින් ලියාගෙන ගියා. ඊට පස්සේ ඒසේකට පැන්නා. එසේක ප්‍රශ්න රෆ්ලි බැලුවා. ඡේද රූප ඒ එළියෙන් ඇඳුම් ඉන්නව ගැන එච්චර බය වෙන්න එපා. කොහොමත් ඔයා රෝම ඉලක්කමේ තියෙන එකනේ හදන්න ඕනේ. ඒතකොට සාමාන්‍යයෙන් ඔය රෝම ඉලක්කම් වල එකම ටිකක් එන්නේ. එකම දේවල් ටිකක් කරන්න එන්නේ. රූපේ ඡේදෙයි පට්ට වෙනස් කියලා වාට හිතුණත් ඔයා ජීවිතේට එහෙම ප්‍රශ්නයක් දැකලා නැහැ. ඒ වගේ රූප ඔයා දැකලා නැහැ. ඒ වගේ ඡේදව දැකලා නැහැ කියලා හිතුණත් එහෙම දැකලා තියෙන්න ඕනේ නැහැ. දැකලා තිබ්බා කියලා එහෙම විශේෂයෙන් වාසියක් හෝ පාඩුවක් වෙන්නේ නැහැ. කොහොමත් ඒ රෝම ඉලක්කම් වලින් අහන දේවල් ටිකේ මොකක් හරි පාඩමක එකම දේවල් ටිකක් තමයි තියෙන්නේ ඉතින්. ඒ නිසා ඒක කබල වෙන්න එපා. එහෙනම් අමුතු රූපයක් දීලා අමුතුම යෙදීමක් ජීවිතයට අහලා නැති අමුතු යෙදීමක් තිබ්බා කියලා. අමුතු රූපයක් තිබ්බා කියලා එහෙම තේරෙන්නේ නැති වෙන්නේ බැරි වෙන්නේ මොකුත් නැහැ. එකම දේවල් ටිකක් අහන්න එකම යෙදීමක් අහන්නේ. ඊට පස්සේ රූපෙට ඊට පස්සේ විදිහට වා ලේසින් ප්‍රශ්න හතර වාට හිතෙන විදිහට තෝරගත්තා. ඒක ලිව්වා. ආයි ස්ට්‍රක්චර් එක පැන්නා. ස්ට්‍රක්චර් එක කම්ප්ලීට් කරා. ආයි එසේකට පැන්නා. අන්තිමටම මේ එසේකේ අඩුපාඩු සම්පූර්ණ කරා. හො තව ප්‍රශ්නයක් ලියලා අන්තිමට ඉන්ඩෙක්ස් නම්බර්ස් ඔක්කොම දාලාද කියලා බලලා අන්තිම මොහොතේ කියන්නේ හිමීට පේපර් එක බාර දෙන්නයි තියෙන්නේ. හරිද?